නීතිය සහ නීතියේ ආධිපත්‍ය ගැන සමාජයේ විසින් සමාජයේ විවෘතව සහ පුළුල්ව කතා බහ වෙන යුගයක නීතිය දන්න, නීතිය උගත්, නීතිය වෘත්තීය කරගත්තු නීතිඥ ගුණරත්න වන්නිනායක ගල්කිස්ස අධිකරණ භූමියේ හැසිරුණු ආකාරයෙන් පෙන්눔 කරන්නේ නීතියේ ආධිපත්‍යයට ඉහළින් නීතිඥවරුන්ගේ ආධිපත්‍යයක් පවතින බවද, නීතියේ ආධිපත්‍ය යනු නීතිඥවරුන්ගේ ආධිපත්‍යයක් නොවන බව සෑම විසින්ම තේරුම් ගත යුතුයි. නීතිඥවරුන් පවා නීතියේ ආධිපත්‍යයට නතු විය යුතුයි. විශේෂයෙන් අධිකරණ භූමියක් තුළ හැසිරිය යුතු ආකාරය සම්බන්ධයෙන් විශේෂ අවබෝධයක් තියෙන පුද්ගලයෝ හැටියට නීතිඥවරු මීට වඩා විනයගරුකව, ඊට වඩා ශිෂ්ට සම්පන්නව හැසිරිය යුතුයි. එහෙම නැතුව හන්දි ගාන රස්තියාදු ගහන රස්තියාදුකාරයෝ වගේ කුණුහරුප කිය කෑ ගහලා මිනිස්සුන්ට බැනවදින එක අධිකරණ භූමිය තුල වේවා ඉන් පිටත වේවා නීතිඥවරයෙක් හැටියට ඒ ආකාරයේ පහත් හැසිරීමක් කිසිසේත්ම අනුමත කරන්න බෑ. ඒ වගේ හැසිරීමකින් වෙන්නේ ඒ නීතිඥ වෘත්තියේ ගෞරවයට කැළලක්, හානියක්. ඒ වගේම අධිකරණ භූමියේදී ඒ වගේ හැසිරීමක් සිදු කිරීම තුළින් අධිකරණ භූමිය කෙලෙසීමකට ලක් වෙනවා. අධිකරණයට යම් අපහාසයක් සිද්ධ වෙනවා. ඉතින් නීතිඥවරු වෙලත් මේ දැන තැකීමක් නැතුව මේ විදිහට දේශපාලන බලය ඉස්මතු කරගනිමින් දේශපාලන හිතවත්කම්, දේශපාලන බලපුලුවන්කාරකම් ආරූඪ කරගනිමින් නීතිය සහ නීතිමය ක්‍රියාදාමයන් හැල්ලුවට ලක් කරමින් ඒවාට සමච්චල් කරමින් මේ සිදු කරන හැසිරීම කිසිසේත්ම ශිෂ්ට සම්පන්න සමාජයකට ගැලපෙන්නේ නැහැ. ඔවුන් හිතනවට වඩා වර්තමාන සමාජය පුළුල්ව මේ කරුණු දිහා අවධානයෙන් යුතුව බලන් ඉන්නවා. ඔවුන් හිතනවා ඇති මේ සමාජයේ මේවා කතිකාවට ලක් වෙන්නේ නැහැ කියලා. නමුත් මේ වගේ හැසිරීම් බැහැර කරන්නට, ඒවා පහත් හැසිරීම් විදියට, අශිෂ්ට හැසිරීම් විදියට සලකන්නට වර්තමාන සමාජයේ සතුව දැනුමක්, අවබෝධයක් තිබෙන බව ඔවුන් නොදන්නවාද, ඔවුන්ට අමතක වෙලාද මොකක්ද කියන්න දන්නේ නැහැ. කොහොම වුණත් සමාජයේ විසින් මෙවැනි හැසිරීම්, මෙවැනි පුද්ගලයන් සමාජචලයට ලක් කරන එක නවත්වන්නට බෑ. ඒ මොකද වර්තමාන සමාජය ඔවුන් හිතනවට වඩා දැනුමෙන්, අවබෝධයෙන් ඔවුන්ට වඩා ඉදිරියෙන් ඉන්න සමාජයක්. වෘත්තීය සාධාරණත්වය, නීතිය පිළිබඳව ඔවුන් හිතනවට වඩා වර්තමාන සමාජයේ සතුව දැනුමක්, අවබෝධයක් තිබෙනවා. ඒ නිසා තමයි මෙවැනි සිදුවීම් වලට විරුද්ධව මහ ජනතාව පෙනී හිටින්නේ. ඒ වගේම තමයි ඊට දින කිහිපයකට පෙර තංගල්ල පොලිසියට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ලබා දුන්නු කට උත්තරය පොලිසිය විසින්ම විකෘති කරලා, ඔවුන්ට ඕන වන විදියට වෙනස් කරලා පොලිස් මාධ්‍ය ප්‍රකාශක විසින් මාධ්‍යයට නිකුත් කළා. මේවත් මහා විහිළු සහගත වැඩ. ඕනම මනුස්ස සමාජයේ ඕනම මනුස්සයෙකුට තේරෙනවා මේක මහා තර්ඩ් ක්ලාස් වැඩක්. පොලිසිය මේ විදිහේ වැඩ කරනකොට ජනතාවට, සමාජයට පොලිසිය ගැන තියෙන විශ්වාසය නැත්තටම නැති වෙලා යනවා. එක පැත්තකින් නීතිඥවරුන්ගේ හැසිරීම නිසා නීතිඥ අධිකරණය සහ නීතිඥවරුන් සම්බන්ධයෙන් තියෙන විශ්වාසය, තියෙන පැහැදීම මිනිස්සුන්ට නැති වෙලා යනවා. ඒ වගේම පොලිසියේ මේ වගේ මෝඩ වැඩ නිසා පොලිසිය ගැන තියෙන පැහැදීම, පොලිසිය ගැන තියෙන විශ්වාසය මිනිස්සුන්ගේ හිත් වලින් නැති වෙලා යනවා. ඒ වගේම තමයි රටේ ජනාධිපති රේල් පාර දිගේ තමන්ගේ ආරක්ෂකයෙක් පිරිවරාගෙන ඇවිදගෙන ගිහිල්ලා තවත් නාටකමක් නටලා. සාමාන්‍යයෙන් රේල් පාර දිගේ මිනිස්සුන්ට ඇවිදගෙන යන්න තහනම්. රටේ ජනාධිපතිටත් ඒක අදාළයි, සාමාන්‍ය මිනිස්සුන්ට හංගන්නට පවා ඒක අදාළයි. නමුත් එහෙම තියෙද්දි රටේ ජනාධිපති විසින්ම ඔහුගේ ආරක්ෂකයෙක් පිරිවරාගෙන මේ කරපු වැඩේ නිසා නීතියේ ආධිපත්‍ය ගැන දෙන පණිවිඩය මොකක්ද? රටේ නීතිය මං ගණන් ගන්නෙ නෑ, මට අදාළ නෑ, මට ඕන දේ මං කරනවා කියනවා වගේ අදහසක්ද ඔහු සමාජයට දෙන්න හදන්නේ. එක පැත්තකින් විධායකය මේ විදිහට රටේ නීතිය ඈල්ලුවට ලක් කරනවා, නීතිය නොසලකා හරිනවා, නීතිය කඩ කරනවා. තව පැත්තකින් ව්‍යවස්ථාදායකයෝ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීලා, ඇමතිලා නීතිය ඈල්ලුවට ලක් කරනවා, නීති කඩ කරනවා, නීති නොසලකා හරිනවා. ඊළඟට මේ
අධිකරණයට සම්බන්ධ නීතිඥවරු ගුණරත්න වන්නායක වගේ නීතිඥවරු නීතිය අධිකරණය පවා හැල්ලුවට ලක් කරමින් අධිකරණ භූමියේදීම අනීතිකව හැසිරෙනවා. අනෙක් පැත්තෙන් පොලිසියත් මහජන විශ්වාසය පළුදු කරගනිමින් නීතිය දේශපාලනික වමනාවන් අනුව හිතුව හැටියට වෙනස් කරමින් මහජන අප්‍රසාදයට ලක් වෙනවා. මේ විදිහට බලපුවාම නීතිය සහ නීතියේ ආධිපත්‍ය ගැන පුළුල්ව කතා කරන වර්තමාන සමාජය ඉස්සරහා ලොකු ප්‍රශ්නාර්ථයක් පවතිනවා. නීතිය රැකිය යුතු නීතිය පසිඳලිය යුතු ආයතන විසින්ම ඒ ආයතනවල වගකිව යුතු සමාජිකයන් සහ නිලධාරීන් විසින්ම නීතියේ ආධිපත්‍ය කෙලෙසමින් තිබීම සමාජයට ඉතාමත්ම අහිතකර බලපෑමක් එල්ල කරනවා. නීතිය වෙනුවට අවනීතිය නම් රටේ ක්‍රියාත්මක වෙන්නේ එහෙම රටකට එහෙම සමාජයකට මොන විදිහේ තත්ත්වයකට මුහුණ දෙන්න වෙයිද කියන එක ගැන බැරෑරුම්ම හිතන්නට සිද්ධ වෙනවා.